බරගම පලාතේ ඇහැල්ලියකුට නම් නගර ආසන්නව මුදුන්කොටුව නම් ගමත් තියෙනවා. ඒ ගමේ තියෙන එක්තරා පාලු නිවසක් ගැන අපිට ආරංචියක්කාව. ඒ කැලේකට වටවුණුවේ නිවස ශාපලත් නිවසක් කියල ගොඩක් අය කියනවා. ඒ ගෙදර කට්ටියව අපි හම්බෙන්න්න ගිය. ඒ කට්ටකින් අවසර අරගත් අපි ඒ ගෙදරට යන්න. අපි මේකට එන්න හැබැයි දවල් කාලෙ කැලයක් මැත්තෙන් තම මේ ගෙදරට අපිට යන්න තියෙන්. ඉන්න මං ඔයාලට පෙන්න්නම්. කොයි පැත්ත බැලුව අර්දින්නේ ගෙදර තනිකර කැලේ කොයි පැත්තෙන් බැලුවත් අපිට පේන්නේ කැලේ විතරයි. අපි දැයි යමුේ ගේ ඇතුළට ඉන්විස්ටිකේට් එක් කරයි. මේක කවුරුත් නෑ මේකුල් හිතන්න මේ ගෙද තින බඩු ශාපයට පත්වෙලා කියලා. එහින්ද මේ ගෙද තින කිසිම් දෙයක් එකොල්ලො ගිනිහිල්ලනෑ. එකොල්ල වෙනම ගෙදරකට පදිංචට ගිහින් ඉන්නේ. මං මේ ගෙදරට යනවා බලන්ඩ කොහොමද තත්ත්වය කියලා. අමුතුම්තු සබ්ද එක ඡායාවන් වගේ ගොඩක් දේවල් මේක සිද්ධ වෙන වලු බලු බැලුබෙල්මට පේනවා පාලු ගයක් ගරාවැටිච්ච ගයක්. මේක තියෙන කෙසිම් බටුවක් අනංගී නැල්ලු. මේක ළඟ ගඟකුත් තියෙනවා. කළු ගඟ අතු ගංගාවත්තාව මෙතනින් යන්න අර ඇතින් පේර ගඟ ගඟ මේ ගඟ පේන්නේ හරිටම අන්න අතනින් පේන්නේ ගඟ තියෙන. හරි මං යනවා ඇතුළට බලමු. මගේ හරිටම තියෙනගේ පාලු ගිය මේක තියෙනවා කාම්බර් දෙකක්. කාම්බර දෙකයි කෑම කාම්බරෙයි පාලයි කුස්සියයි තියෙන්නේ. මේ තියෙන්නේ එක කාම්බරයක්. අනිත්‍යවනම් හරිම කරුවලයි එන්න අයවත් පෙන්න්න මේ තියෙන්නේ හරිම කරුවලයි මෙති අනිත්‍යය මම ඉන්ස්ටිකේට් එක පටන්ගන්න හදන්නේ. අපි මේක ඇතුළේ ටිකලාක් ඉඳර බලමු අපිටත් හොල්මං බලාගන්න පුළන් වේදි කියලා. හරි බල මේ ගතුර හිටියා පැෑ භාගයක් වගේ කාලයක් ඉන්දිය දල බැලුව කිසි වෙනසක් නැහැ. හැබැයි මට පාලු ගතියන හොඳටම දැනෙනවා. මං ආවෙත් තනියෙන් මං කැමරාව මේ සාලි කොහැර දැනක සෙටප් කරලා ටිකලාව කොහෙටරිලා ඉඳලා බලන දස බලමපි කැමරාව රෙකෝඩ්ඩය බලලා තීරණය කරමු තවත් මේ ඇතුළේ ඉන්නවද අත්භූත දෙවල්ලෙනවාද කොම කිය. මං ගේ තැන් දෙක කැමරා දෙකක් සෙටප් කරා. මේ කැමරාවත් තියලා මං කොහෙටල්ලා ගිහිම් බලන කොහොද තත්ත්ය කිය. මං කැමරා තුනක් සිරප් කරා. මංගවත බැකප් කැම්ම එකත් තිබ්බ ළඟ අම්තර කැම කැමරා වරන් තම දැම් මේ රෙකොඩ්ඩෙක් කරන්නේ. මන්දැන් කැමරාව සෙටප් කැමරටික සෙටප් කල්ලා විනාඩි 5ක් විතරුණා. තාමනං කිසිම අවුලක් නෑ. මන් දැනට මේක නවත්තලා දයි පෑ භාගින් ඉත රෙකෝඩ්ටි අරගෙන මෙතනින් යනවා. ගිහිල්ලා රෙකෝඩ්ටිකත් බලල්ලා ආයි වෙලාවකායි එනවා. රෙකෝඩ්ටික තත්වේ හොඳ නං ඉන්නවා යන්නේ තත්වේ භයානකයි නං අයිපරම මේක ඇතුළට මෙනවා. අපි බලමු රෙකෝඩ්ටික් හොඳ කියලා. තවකම විනාඩි 30-40ක් වගේ ඉන්නවා මේක ඇතුළේ. මම ගේ ඇතුළට ගිය ගිහිල්ලා තීරණය කරා තැන්ටිකක කැමරා ටිකක් සෙටප් කරලා බලන්න
මේක ඇතුළේ තත්ත්වය කොහොමද කියලා මම ගෙයි තැන් 3ක කැමරා සෙටප් කරා සෙටප් කරලා ඒ රෙකෝඩ් ටිකක් අරගෙන මම ආයි ගියා මගේ බෝඩි වල ගිහිල්ලා මම චෙක් කරලා බැලුවා ඒ රෙකෝඩ් ටික ඒ රෙකෝඩ් වල හරිම භයානක දේවල් ටිකක් සටහන් වෙලා තිබුණා ගියා ගිහිල්ලා දැන් මේ ආයි පැය දෙකකට විතර පස්සේ මේ ආවේ මං අර මගේ කැමරාවල රෙකෝඩ් වෙච්ච ටික බැලුවා මට කන්ෆර්ම් වුණා මේකේ අద్భుත දේවල් වෙනවා කියලා මම ගෙදර ඒ බෝඩිමේදී හිතාගෙන ආවා මේ ඉන්න අద్భుත දේවල් කියන්නේ පැරනෝමල් දේවල් එක්ක පොඩ්ඩක් sannivedanaya කරන්න දැන් මං කරන්න හදන්නේ ඒක තමයි බලමු අපි කරලා කොහොමද අපි දොර වහලා ඉමු මේ දොරේ තද හරි හරි අපි කරලා බලමු වෙලා නියම් බයයි වගේ light light එක හරි
මේ ගේ ඇතුලේ මම ඇරෙන්න තව කවුරු හරි ඉන්නවද? මිනිහෙක් නොවන කවුරු හරි මේක ඇතුලේ මම හැරෙන්න ඉන්නවද? ඉන්නවා නම් මට සංඥාවක් දෙන්න. බයයිත් වගේ යාළුවනේ. මම මේ වගේ දෙයක් කරන පළවෙනි වතාව මේ. අරග හෙල්ලෙනවා වගේ පේනවා. අහුක් කරනවා දමාගෙන. තත්ත්වය භයානකයි වගේ. අතන තිබ්බ මල් පෝච්චි එකපාරට විසික් වෙලා ආවා. බලන්න මිනිස්සු ගිහින් බය වෙන්න හොඳ නෑ. බය වුණොත් තමයි ප්‍රශ්න. අතන තිබුණේ ඒක මෙතනට විසික් වුණා. ආයි පාරක් කරලා බලමු. මට මෙතන මම හැරෙන්න තව කවුරු ඉන්නවා නම් මට තව පාරක් සංඥාවක් දෙන්න. කවුරුම හරි ඉන්නවා නම් සංඥාවක් දෙන්න. සද්දයක් මට හුක් කරනවා. මෙතන ඉන්න බයයි වගේ. දැනට මම පොඩ්ඩක් කැමරාව ඕෆ් කරනවා. ටික වෙලාවක් කොහෙරලා ඉඳලා මගේ හිතත් කලබල වෙලා තියෙන්නේ. ඉඳ පොඩ්ඩක් වෙලා ඉඳලා මම ආයෙ වීඩියෝ කරන්න පටන් ගන්නවා. මම මේකින් අద్භූත අවතාරත් එක්ක සංවේදනය කරන්න ගත්ත තීරණය එච්චර හොඳ එකක් නෙමෙයි කියලා තේරෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. එන්න තත්ත්වය භයානක අතට හැරෙන්න ගත්තා. මම හොඳටම බය වෙලා ඉන්නේ. මේ වගේ දෙයක් මට ඉතින් පළවෙනි වතාව ඉන්වෙස්ටිගේට් එක කරන්න ආවා වගේ නෙමෙයි තත්ත්වය. හරිම භයානකයි. ඊගා පාර ආයෙ આવොත් එන්නේ මම ටීම් එකක් එක්ක තනියෙන් එන්නේ නෑ. මට යන්නත් හිතෙනවා. උතන ඉන්න එක සෑහෙන්න බයරකම කණින් දවල් කාලේ වගේ දේවල්. සාමාන්‍යයෙන් දවල්ට හොම වෙන වඩු ඉන්න එකයි මම තනියෙන් ආවේ. නැත්නම් රැයක් එනවනම් මම ටීම් එකෙක් එන්නේ. කරගන්න දෙයක් හිතා ගන්න බෑ. යන්නත් හිතෙනවා ඉන්නත් හිතෙනවා. හොල් මම එක්ක ගනුදෙනු කරන එක ලේසි නෑ. බුදු දේවල් ගැන ලොකු දැනුමකුත් මට නෑ. මෙතන යන එක හොඳයි කියලා හිතෙනවා. මම යනවා. මම ආයෙ වෙන දවසක හිතුණත් වෙන දවසක මේකට එනවා. නැත්නම් වෙන ඉන්වෙස්ටිගේට් එකක් කරනවා ටීම් එකත් එක්ක. මම බලාපොරොත්තු වෙනවා මේකට එන්න. ආවොත් තනියෙන් එන්න ටීම් එකක් එක්ක එන්නේ. මම යනවා.